මොන ප්‍රොඩක්ට් එක යූස් කරත් ඔයාගේ කොණ්ඩේ තාම dry and frizzy. ඔයා oil දාන්න නැති, ඔයා conditioner දාන්න නැති, ඔයා serum දාන්න මේ මොනම කරත් තාම ඔයාගේ කොණ්ඩේ dry නේද? කවුරුත් ඔයාට කියන්නේ නැති වුණාට මේක තමයි ඇත්තම හේතුව. Frizzy, dry කියලා hair type එකක් නෑ. මේ ඔක්කොම ඔයාගේ කොණ්ඩේ damage වෙලා තියලා කියලා පෙන්නන, dehydrate වෙලාද කියලා පෙන්නන, නැත්නම් protein imbalance එකක් කියලා පෙන්නන signal. මගේ අත්දැකීම් අනුව ලංකාවේ girls ලගේ කොණ්ඩේ healthy විදිහට තියෙනකොට මාරම ලස්සන. මෙතන වෙලා තියෙන්නේ මෙයාලා දන්නේ මෙයාලගේ කොණ්ඩේ කොහොමද මේන්ටේන් කරගන්නේ කියලා. මොකද මෙයාලට මේ ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒ වගේම පාවිච්චි කරන්නේ වැරදි ක්‍රම. ඔයා කොණ්ඩේ ඔයිල් කරනවා නේද? ඇත්ත කතාව කොණ්ඩේ ඔයිල් කරා කියලා ඩ්‍රයිනස් එක නැති වෙන්නේ නැහැ. ඔයිල් කරන එකෙන් වෙන්නේ ඩ්‍රයිනස් එක සීල් කරනවා විතරයි. ඩ්‍රයි hair එකට අවශ්‍ය මොයිස්චර් එක දීලා සීල් කරාට කමක් නැහැ. ඒ වුණාට අපේ අය කරන්නේ නිකම්ම ඔයිල් එක ඇප්ලයි කරනවා නේද? එහෙම ඇප්ලයි කරලා එන ෂයින් එකට ඒගොල්ලන් හිතන්නේ ඩ්‍රයිනස් එක ගිහිල්ලා කියලා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඔයා පාවිච්චි කරන සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් නෙමෙයි නා. ඒ ෂැම්පූ එක හින්දා ඔයාගේ කොණ්ඩේ තියෙන මොයිස්චර් එක ටික ටික අඩු වෙලා යනවා. මේ ෂැම්පූ එක පාවිච්චි කරද්දී එන්නෙම ඔයාගේ කොණ්ඩේ තින් වෙනවා. දැනටමත් ඔයාගේ කොණ්ඩේ තින් නම් කරුණා කළා සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකට මාරු වෙන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ නැති වෙලා ගිය මොයිස්චර් එක ආපහු ලබා ගන්න. මොයිස්චර් එක ඇඩ් වෙන hair treatment එකක් කරගන්න. වැදගත්ම දේ තමයි ඔයා කවදා හරි ඔයාගේ hair එකේ තියෙන porosity එක check කරලා තියෙනවා. මොකද ඒකෙන් තමයි හරියටම තීරණය කරගන්නේ. ඔයා hair එකට මොන දේ apply කරා. ඒක hair එකේ කොච්චරක් හෝල් කරලා ඉන්නවද කියන එක. porosity එක හරි ගන්නට නැත්තම් මේ ලෝකේ තියෙන වටිනාම දේ hair එකට apply කරා කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම wash වෙලා යනවා. ස්ටුඩියෝස් එකේ අපි බලලා guess කරන්නේ නැහැ. අපි test කරනවා. අපි හරියටම ඔයාගේ hair එකේ issue එක identify කරගෙන ඒක fix කරගන්න අපි ඔයාට customer plan එකක් හදලා දෙනවා. මේකට අපි කියන්නේ hair consultation කියලා. අපි ඔයාට ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයාගේ hair එක මොන තත්ත්වයක තිබ්බත් බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයාලා. ඔයගලන්ට free consultation එකක් book කරගන්න ඕන නම් අපිට call එකක් දෙන්න.